පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිකපුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කොට්ටින් බුල්වල වලගම්බා රජමහා විහාරස්ථානය. අපි බලමු මේ පුරාණ රජමහා විහාරයේ තත්ත්වය කොහොමද කියලා. වලගම්බා රජ සමය දක්වා වූ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් මෙම කොට්ටින්බුල්වල වලගම්බා රජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. වලගම්බා රජු සොළීන් සමග සටන් සඳහා සේනා සංවිධානය කිරීමේදී මෙම විහාරය නිර්මාණය කර ඇති බවටද සාධක පවතිනවා. ඒ වගේම වලගම්බා රජතුමාට සටන් සංවිධානය කිරීමේදී සහාය දැක්වූ කුපික්කල තිස්ස හිමියන් වැඩ සිටි විහාරය ලෙස මෙම විහාරය හැඳින්වෙනවා. මෙම රජමහා විහාරස්ථානයේ වැඩ සිටින ඉතා වැදගත් පෞරාණික පූජනීය වස්තුවක් ලෙස දෙතිස් පළ බෝධීන් වහන්සේ හඳුන්වන්න පුළුවන්. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තුන්වැනි පරම්පරාව ලෙස මෙම බෝධීන් වහන්සේ සැලකෙනවා. ඒ වගේම මෙම බෝධීන් වහන්සේගේ ආරක්ෂාව උදෙසා පරිවාර බෝධීන් වහන්සේලා රෝපණය කර ඇති ආකාරයේද මෙම රජමහා විහාරස්ථානයේදී දැකගත හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ලෙන් විහාරයේ වශයෙන් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය මෙම වලගම්බා රජමහා විහාරයේදී දැක ගන්න පුළුවන්. ලෙන් විහාරයට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රථමයෙන් මෙහි ඉහළ මහලේ දැකගත හැකි සිතුවම් කිහිපයක් තිබෙනවා. එනම් කතරගම සුමන සමන්වැනි දෙවියන්ගේ සිතුවම් සහ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මෙන අවස්ථාව, බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරන අවස්ථාව ඒ අතරින් ප්‍රධාන අවස්ථා ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මෙම ලෙන් විහාරයේ මැද විහාරයේ නිර්මාණය කර තිබෙන 18 රියන් සැතපෙන පිළිමය මෙරට පිළිම නිර්මාණයේ හැරවුම් ලක්ෂයක් ලෙස සලකන්න පුළුවන්. මෙම විහාරයේ ප්‍රධාන මල්ලාසනය පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත්කමක් ගන්නා කෞතුක වස්තුවක් ලෙස සැලකෙනවා. තනි දැවපළු වලින් නිමවා ඇති මෙම මල්ලාසනයේ විහාරයේ වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට දර්ශනය වන අයුරින් සොළොස්මස් ස්ථානයේ වන්දනාවට යන වන්දනා නඩයක් සිතුවම් කර ඇති ආකාරය දකින්නට හැකියාව තිබෙනවා. මෙම සිතුවම් මෙරට විහාර කර්මාන්තයේ මල්ලාසනයක දැකගත හැකි පළමු හා එකම අවස්ථාව වන්නේ මෙම විහාරයේ සිතුවම්ය. සබරගමුව පළාතේ වැඩිම සිතුවම් සහිත ලෙන් විහාරය වශයෙන් ප්‍රධානත්වයේ හිමිවන්නේ මෙම කොට්ටින්බුල්වල වලගම්බා රජමහා විහාරයටයි. මැද විහාරයේ සිතුවම් පිහිටි ගලෙහිම සිතුවම් කර ඇති ආකාරය දැක ගන්න පුළුවන්. දඹුලු විහාරයේ සිතුවම් අතර ඇති අනෝතත්ත විල සිතුවම ඊට වඩා විශාල ලෙස සිතුවම් කර ඇති ආකාරයද මෙහිදී දැකගත හැකි වෙනවා. හිමාල අඩවිය
නිරූපණය කර තිබෙන මෙම සිතුවම් අතර දෙවියන්ට ධර්ම දේශනා කරන රහතන් වහන්සේලා, ධර්ම සාකච්ඡාවේ නිරත වන හාමුදුරුවන් වහන්සේලා සිතුවම් කර ඇත්තේ ඉතා විශිෂ්ට ලෙසින්ය. අනුරාධපුරය, ගම්පොළ, මහනුවර ආදී යුගයන් වලට අයත් සිතුවම් මෙම විහාරස්ථානයේ පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් මහනුවර යුගයේ සිතුවම් වෙනවා. ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් සිතුවම් කර තිබෙන මෙම සිතුවම් අද වන විටත් ඒ අයුරින්ම දැක ගන්න පුළුවන්. මෙම සිතුවම් නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් වර්ණ 3ක් මූලික කරගෙන තිබෙන බව මේවා හොඳින් අධ්‍යයනය කිරීමේදී දැක ගන්න පුළුවන්. ඒ වර්ණ ලෙස රතු වර්ණය, සුදු වර්ණය සහ කළු වර්ණය පෙන්වා දෙන්න පුළුවන්. මේ කළු වර්ණය යොදාගෙන තිබෙන්නේ රේඛාවක් ලෙසින්ය. මේවාට අමතරව රත්නපුර මහසමන් දේවාලය, බොල්තුමේ මහසමන් දේවාලය, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සහ අම්මඩුව කුඩා කතරගම දේවාලය යන දේවාල සතරෙහි පිරිත් නිල තේවාව භාරව තිබෙන්නේද මෙම විහාරස්ථානයටයි. මෙම විහාරය තුළ ප්‍රධාන ස්තූප දෙකක් තිබූ බවට සඳහන් වෙනවා. ඉන් එක ස්තූපයක් වන්නේ විහාරය තුළ නිර්මාණය කර ඇති මෙම ස්තූපයයි. අනෙක් ස්තූපය විහාරයේ ගල මුදුනේ නිර්මාණය කළ බවට සඳහන් වෙනවා. නමුත් එම ස්තූපය මේ වන විට දක්නට නොලැබෙනවා. දඹුලු විහාරයේ මෙන්ම මෙම විහාරයේද මෙලෙස විහාරය තුළ මෙම ස්තූපය දැක ගන්න පුළුවන්. මෙම විහාරයේ පිහිටි
සුවිශේෂ ස්ථානයක් ලෙස විහාර මන්දිරයේ එක් කෙළවරක පිහිටා තිබෙන විෂ්ණු දේව මන්දිරය හඳුන්වන්න පුළුවන්. ඊට හරි කෙලින් නිර්මාණය කර තිබෙන නාගදරණයේ සහිත බුදු පිළිම වහන්සේ අතර කිසියම් සම්බන්ධයක් පවතින බවට සඳහන් වෙනවා. එනම් එම නාග රූපයේ දිනෙත්වලට මණික් ඔබවා තිබූ අතර එයට ආලෝකය වැටුණු පසු ඊට ඉදිරියෙන් පිහිටි විෂ්ණු දේව ප්‍රතිමාවට එම ආලෝකය වැටෙන ආකාරයට මේ නිමමා තිබෙනු දැක ගන්න පුළුවන්. වළගම්බා රජතුමා මේ සැඟවී සිටින කාලවකවානුවේදී සෝමා දේවියට දොළදුකක් ඇති වී තිබෙනවා. ඒ සිරිපතුල වන්දනාමාන කරන්නට. ඒ වන විට ඇති වී තිබූ යුදමය වාතාවරණයේ හේතුවෙන් එලෙස අවදානම් සහගත ගමනක් යාමට නොහැකි බැවින් මෙම ඓතිහාසික රජමහා විහාරයේ සිරිපතුලක් නිර්මාණය කරන්නට වළගම්බා රජතුමා කටයුතු කරන තිබෙන ආකාරය මෙම ස්ථානයෙන් අවධාරණය වෙනවා. කොට්ටිමුල්වල සංඝ පරම්පරාව පිළිබඳව සඳහන් කිරීමේදී කුපික්කල තිස්ස හිමිගේ සිටම අද වන තෙක්ම අඛණ්ඩව පැවතුණු සංඝ පරම්පරාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම රජමහා විහාරයේ සතුව නින්දගම් 26ක් පමණ පවතින බව සඳහන් වෙනවා. එමෙන්ම එම නින්දගම් සඳහා පෙනුම නම් වූ චාරිත්‍රයක්ද මෙම නින්දගම් සහ විහාරස්ථානය අතර දැක ගන්න පුළුවන්. සෑම වර්ෂයකම අප්‍රේල් 12 වන දින මෙම පෙනුම නම් වූ චාරිත්‍රය සඳහා නින්දගම්වල ගම්වාසීන් විහාරයට අයත් නින්දගම් කොටස රැගෙන පැමිණිය යුතු වෙනවා. ඒ සඳහා ඊට පෙර දිනයක අන්නපෙරයක් යෑම සිදු කරනවා. එතකොට අපේ හාමුදුරනේ මේ දැන් කොට්ටිමුල රජමහා වළගම්බා රජමහා විහාරය ගැන තියෙනවනේ ගොඩක් මතවාද. ඒ මතවාද නම හැදිච්ච ගැන තියෙන මතවාද. ඒ මතවාද මොන වගේද? කොට්ටිමුල්වල වළගම්බා රජමහා විහාරස්ථානයේ නම හැදුන විදිහ ගැන කතා කරනකොට කොට්ටිමුල්වල කියන කලින් මේ විහාරස්ථානය හඳුන්වන්නේ රණගොළුපොළ රජමහා විහාරය කියලා. නමුත් මහනුවර රාජධානිය සමයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැනි රජදරුවෝ මේ විහාරස්ථානය දියුණු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට දැක ගන්න පුළුවන් ප්‍රධාන විහාරේ මැද විහාරේ සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ පිළිම වහන්සේගේ ශීර්ෂය තැන්පත් කරන හිස තියෙන කොට්ටේ සඳහා ඉඹුල් කොටයක් භාවිතා කළා කියලා සඳහන් වෙනවා. ඒ ඉඹුල් කොටයක් භාවිතා කරලා කොට්ටේ හදපු නිසා කොට්ටේ ඉඹුල් යන නාමයත් එක්ක කොට්ටි බුල්වල විදිහට විවාහාර වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එහෙම තමයි මේ විහාරයේ නම පට බැඳෙන්නේ. හැබැයි නුවර යුගයේ ඉඳන් තමයි ඒ විදිහට හඳුන්වන්නේ. ඊට පෙර හඳුන්වන්නේ රණගොළුපොළ රජමහා විහාරය. එතන මේ විහාරය අනුරාධපුර යුගය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් තියෙන විහාරයක්. සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා පෙර රජදරුවන් ශාසනය සඳහා දායාද කළ මෙවැනි වූ පුදමින් මතු පරපුරටත් ඒ අයුරින්ම දැක බලා ගැනීමට ආරක්ෂා කර ගැනීම අපි සතුව පවතින වගකීමක්. මම වගේම ඔබත් අවස්ථාවක් ලැබුණු සැනින් මෙම ඓතිහාසික කොට්ටිමුල්වල රජමහා විහාරයට වැඳ පුදා ගන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් හමු වෙනකන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.